The Ant and the Grasshopper. කතෘ ජීන් ඩී ලාෆොන්ටේන්. මෙය කුහුඹුවා සහ බලගැටියා යන නමින් සිංහලට පරිවර්තනය කර ඇත. මා ඉතා කුඩා පිරිමි දරුවෙකු කාලයේදී මට සමහරක් ලාෆොන්ටේන් කතන්දර කටපාඩමින් ඉගෙන ගන්න සිද්ධ වුණා. ඒ හැම කතන්දරයකම තිබූ ආදර්ශයන්ද ඉගෙන ගැනීමට සිද්ධ වුණා. මේ කතන්දර අතරින් මට කියවන්න ලැබුණු කුහුඹුවා හා බලගැටියා යන කතාව මගින් අපේ තරුණ ජීවිතයට මාහිමි පහඩමක් ලබා ගත හැකි බව පෙන්눔 කෙරුණා. පරිපූර්ණ භවකින් තොර ලෝකයක කාර්යක්ෂමභාවයට සම්මාන ප්‍රදානය කරන බවත්, අලසකමට දඬුවම් විඳින්න සිදුවන බවත් එසේ ලැබුණු පාඩම වශයෙන් සලකන්න පුළුවන්. මේ අපූරු කතාවේදී කුහුඹුවා ගිම්හාන කාලයේ ඊ타මත්ම කාර්යශූර ලෙස කටිස්තර ලෙස ගතකොට උගේ ගබඩාව ආහාර වලින් පුරවා ගන්නා අතර පළඟැඩියා තනපතන් මතට නැගී අවුව තපමින් සිටිනවා. සීත කාලයේ එළඹෙනවා. කුහුඹුවාට කන්න දේ රැස් වී තිබෙනවා. ඒත් පළගැටියාට ඇත්තේ හිස් වූ ගබඩාවක්. පළගැටියා කුහුඹුවා ළඟට ගොස් කෑම ටිකක් හිඟා කනවා. එවිට කුහුඹුවා හරි අපූර්ව උත්තරයක් දෙනවා. උඹ මොනවද කෙරුවේ ගිම්හාන කාලයේදී? සමා වෙන්න. මෙහෙම කියනවට මම ගී ගැයුවා මුළු තිවා රෑ කාලයේම. උඹ ගී ගැයුවද? එහෙනම් දැන් ගිහින් නටාපන්. මා තුල පවතින අසාමාන්‍ය ගති ලක්ෂණයන් නිසාද මම නම් මගේ බාල කාලයේදීවත් එම ආදර්ශය හා එකගත්වයට දක්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මා නම් අනුකම්පාව දැක්වුවේ පළගැටියාට. ඒ වගේම ටික කාලයක් යනතුරු මට කිසිම කුඹුවෙක් පේන්න බැරි වෙලා තිබුණා. මෙහෙම කතාවක් සාරාංශගත කරලා මට කියන්න ඕන කරන්නේ මා නම් දුරදක්නා නුවණ සහ විවහාර ඥානය අනුමත නොකරන බවයි. පසුගිය දවසක මට මේ කතාව නැවතත් සිහිපත් වූයේ ජෝර්ජ් රම්සේ තනිවම භෝජන ශාලාවක දිවා ආහාරය ගනිමින් සිටින හැටි දැක්කාට පසුව. ඒ වගේ අඳුරුබර මූණක් ඇතිව සිටින කෙනෙක් මම මීට පෙර දැක්කේ නැහැ. ඔහු හිස් බැල්මෙන් යුතුව බලා සිටියා. එය මට පෙනුනේ හරියට මුළු ලෝකයේම බර ඔහුගේ උරහිස් මත කඩා වැටී ඇතුවා වාගෙයි. මට ඔහු ගැන දුකක් ඇති වුණා. මට සැක හිතුණා ඔහුගේ අවාසනාවන්ත සොයුරා තවත් වතාවක් ඔහුට කරදර කරන්න පටන් ගන්නවත්ද කියලා. මම ඔහු ළඟට ගොස් මගේ අත ඔහු වෙත දිගු කළා. කොහොමද ඔබේ සැප සනීප? මම ඇහුවා. මම නම් ඒ හැටි සන්තෝෂෙන් නෙවෙයි ඉන්නේ. ඔහු උත්තර දුන්නා. ඇයි? තව සැරයක් ටොම්ගෙන් ප්‍රශ්නයක් වද්ද? ඔහු හුස්ම ගත්තා. ඔව්, තව වතාවක් ටොම් තමයි. ඇයි ඔබ ඔහු අයත් කරලා දාන්නේ නැත්තේ? ඔබ ඔහු වෙනුවෙන් ලෝකෙ හැම දෙයක්ම ඉටු කෙරුවා. දැන්වත් ඔබ වටහා ගන්න ඕනේ ඔහු ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න බැරි බව. මා හිතන්නේ හැම පවුලකටම නොහික්මුණු එකෙක් ඉන්නවා කියලා. පසුගිය අවුරුදු 20ක් පමණ කාලයක් මුළුල්ලේම ටොම් ඔහුගේ ජීවිතේට මහා වදයක් වූ කෙනෙක්. මුලදී නම් තරමක් හික්මුණු විදියට ජීවිතය පටන් ගත්තා. ඔහු පටන් ගත්තේ ව්‍යාපාර කටයුත්තක්. කසාදෙකුත් බැඳගත්තා. දරුවන් දෙන්නෙකුත් ලැබුණා. ඔහු මේ වැඩවලට තැන් තැන් වලින් සල්ලි ඉල්ල ගත්තා. ඒ හැම කටයුත්තක්ම කෙරුවේ ඔහුගේ ආකර්ශනීය බැල්මෙන් සහ සුහදකමෙන් යයි කියන්න පුළුවන්. ඔහුගේ එම ගති පැවතුම් වලට වශී වෙලා මුදල් හදල් නොදුන් කෙනෙක් මට නම් හොයාගන්න අමාරු වුණා. තමන්ගේ යහළුවන්ගෙන් ඔහුට විශාල මුදල් ලැබුණා. ඉතා ඉක්මනින් මිත්‍ර වීමේ හපංකමක් ඔහු සතුව පැවතුණා. ඔහු නිතරම කී දෙයක් තමයි තමන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සල්ලි විය පැහැදම් කරනකොට මහා එපා කරපු ගතියක් දැනෙනවා කියලා. අනෙක් අතට සැප පහසුකම් සඳහා මුදල් හදල් වැය කරනකොට සතුටක් ඇති වෙනවා යයි කියා සිටියා. මේ හැම දෙයක් සඳහාම ඔහු තමන්ගේ සොයුරාවන ජෝර්ජ්ගෙන් යැපෙන්න පටන් ගත්තා. තම සොයුරු ජෝර්ජ් ඔහු වසඟ කරගෙන සිටියා. අනෙක් අතට ජෝර්ජ් කියන්නේ ජීවිතේ බැරෑරුම්කම දන්නා කෙනෙක්. ඔහුට උවමනා වුණේ නෑ ලේසියෙන් තම මලයාගේ හැවටිලි වලට වසඟ වෙන්න. ජෝර්ජ් වැදගත් මිනිසෙක්. වතාවක් දෙවතාවක් ටොම්ගෙන් ඉල්ලීම් වලට එකඟ වෙලා ඔහු ටොම්ට සෑහෙන මුදලක් දුන්නා. වැඩදායක යමක් පටන් ගන්න කියලා. මේ සල්ලි වලින් ඔහු මෝටර රථයකුයි අපූර්ව රන් ආභරණ ටිකකුයි මිලදී ගත්තා. හැබැයි Tamanගේ මලයා දුන්නු මුදල් ආපහු නොගෙවෙන බව දැනගත්තාම ජෝර්ජ් කල්පනා කෙරුවා මලයාගෙන් ඈත් වෙලා ඉන්න එක හොඳයි කියලා.
ඒ වුණාට ටොම් තමන්ගේ අයියාට කරදර කරලා කොහොම හරි තමන්ගේ අයියාගෙන් තව තව සල්ලි ලබා ගන්න පටන් ගත්තා. වැදගත් යයි සම්මත නීතිඥයෙකු වන තමන්ට තමන්ගේ මලයා තමා ආහාර ගන්නා භෝජන ශාලාවේම බීම බොන තැන ඉඳගෙන සිටීම දැක ගැනීමට හෝ යනේන සමාජ ශාලාවක් ඉදිරිපිට කුලී රථයක් නතර කරගෙන ඒ ඇතුලේ ඉඳගෙන ඉඳීම දැකීම ඒ හැටි හොඳ අවස්ථා ලෙස සලකන්න බෑ. ටොම් කියා සිටියේ බාර් එකක බීම සපයන සේවකයා වශයෙන් හෝ කුලී රියදුරෙකු ලෙස සේවය කිරීම හෝ හැම අතින්ම ශිෂ්ට සම්පන්න රස්සාවන් බවයි. ඒ අතර මෙසේ නොවන්න නම් මෙසේ කොට පවුලේ ගරු නම්බුව රැක ගැනීමට නම් ජෝර්ජ් කළ යුත්තේ අතිරේක වශයෙන් පවුම් 100ක් විතර දිය යුතු බව කියා සිටීමයි. එසේ කළහොත් දැනට නියැලී සිටින රස්සාවලින් අයින් වෙන්න පුළුවන් බව කියා සිටියා. ජෝර්ජ් සල්ලි ගෙවා දැම්මා. එක් වතාවක් ටොම් හිරේ නොවැටී බේරුනේ යන්තමින්. ජෝර්ජ් හොඳටම කලබල වුණා. ටොම් අන්තයටම නරක වී ඇති බව ඔහු දැක්කා. ටොම් මහ එපා කරපු විදියට කාලය ගත කළා. හරිහැටි කල්පනා කෙරුවේ නැහැ. මේ තරම් නීති විරෝධී දෙයක් මින් පෙර කර තිබුණෙත් නැහැ. ඔහු වැඩිකාරයා බවට තීන්දුව වුණා නම් හිරේ වැටෙනවා නිසැකයි. ඒත් ඉතින් තම එකම සොයුරාට එසේ වීමට ඉඩ දීම අයහපත් බව ජෝර්ජ් වටහා ගත්තා. ටොම් වංචා කොට තිබුණේ ක්‍රෝෂෝ නැමැති පුද්ගලයෙකුට. ක්‍රෝෂෝට උවමනා වී තිබුණේ නඩු මාර්ගයට බැස ටොම් වරදු කර බව ඔප්පු කිරීමට. ටොම් මහ එපා කරපු එකෙක් බවත් ඔහු දඬුවම් විදිය යුතු බවත් ක්‍රෝෂෝ කියා සිටියා. මේ තත්ත්වය නිසා ජෝර්ජ්ට විශාල කරදරයකට මුහුණ පාන්න සිද්ධ වුණා. විතරක් නොව කාරණේ එකලස් කරන්න මුදලින් පවුම් 500ක් පමණ වැය කරන්න සිද්ධ වුණා. ජෝර්ජ් විසින් දෙන ලද චෙක් පත මාරු කරගෙන ටොම් හා ක්‍රෝෂෝ එක් වී මොන්ටි කාලෝ වලට ගිය බව දැනගත් විට ජෝර්ජ් අතිශයින් කුපිත වුණා. ඔහු කුපිත වූ ආකාරය වැනි මොහොතක් ඉන් පෙර මා දැක තිබුණේ නැහැ. ටොම් සහ ක්‍රෝෂෝ යන දෙදෙනා මාසයක් පමණ කාලයක් සතුටින් ගත කළා. අවුරුදු 20ක් පමණ වූ කාලයේ මුළුල්ලේ ටොම් රේස් දැම්මා. සූදු කෙලිමින් කාලය ගත කළා. ඉතාමත්ම රූමත් යුවතියන් වෙනුවෙන් විශාල මුදලක් වැය කරා. නැටුම් ගැයුම් වලට මුදල් වැය කරා. කෑම් බීම් වලට වියදම් කළේ ඉස්තරම්ම හෝටල් වලට. ඉහළම වර්ගයේ ඇඳුම් කට්ටල වලින් සැරසී සිටීමටද මුදල් වැය කළා. ටොම් නිතරම තම ඉරියව් වලින් පළ කළේ ඔහු විවිධ ප්‍රසංග සහ ප්‍රියසාද වලට එළියට ආව බවයි. ඔහු වයසින් අවුරුදු 46ක් වුවත් බැලූ බැල්මට පෙනුනේ 35කට වැඩි නැති බවයි. ඔහු තරම් සුහද කෙනෙක් ඔබට හමු නොවනු ඇතැයි ඔහු සමග සමාගමයට වැටෙන කෙනෙකුට හිතෙනු නිසැකයි. ඔහු කෙතරම් කමකට නැති එකෙකු ලෙස සලකා බැහැර කරත් ඔහුගේ සමාගමේ ප්‍රියමනාප බව දැනෙනවා. ඔහු නිතරම හිටියේ සතුටින්. සැරසී සිටියේ ජේතුවට. විශ්වාස කර නොහැකි තරම් ආකර්ශනීයත්වයක් පළ කෙළුවා. ඔහුගේ එදිනදා පැවැත්ම සඳහා ඔහු මගෙන් ලබාගත් ඇතැම් දායකත්වයන් ගැන මම කිසිදාක මැසවිලි නගන්නේ නැහැ. ඔහු වෙනුවෙන් මා පවුම් 50ක් වැය කළහොත් මට කවදාවත් හිතුනේ නෑ ඒක ණය මුදලක් කියලා. ටොම් රැම්සේ හැම කෙනෙක්ම දැන හැඳිනගෙන සිටියා. ඒ වගේම හැම කෙනෙක්ගෙම ටොම්ගේ ගතිගුණත් දැනගෙන හිටියා. ඔහු කරන කියන දේ අනුමත කළ නොහැකි වුණත් ඔහු කෙරෙහි කෙනෙකු දක්වන ඇල්ම නම් අඩු වුණේ නෑ. අසරණ ජෝර්ජ්. ඔහුට වඩා අවුරුද්දක් වැඩිමල් වුණත් බැලූ බැල්මට තිබුණේ අවුරුදු 60ක පමණ පෙනුමක්. 100 වසරකින් කාලයක පමණ වූ කරල පරිච්ඡේදයක් ඇතුළතදී ඔහු දෙසතියක පමණ හෝ නිවාඩුවක් ලබාගෙන තිබුණේ නැහැ. හැම උදේකම 9:00ට ඔහු තමන්ගේ කාර්යාලයට පැමිණ පස්වරු 6 වනතුරු වැඩ රාජකාරිවල නියැලෙනවා. ඔහු බොහොම අවංකයි, කාර්යශූරයි, විශ්වාසවන්තයි. ඔහුට ඉතා යහපත් බිරිඳක් සිටියා. ඔහු ඇයට හීනෙන්වත් භක්තිවන්ත නොවී හිටියේ නැහැ. දියණියන් 4 දෙනාට ඔහු ඉතාමත් යහපත් වර්ගයේ පියෙකු වී සිටියා. තමන්ගේ ආදායම් වලින් 3න් 1 කොටසක් ඉදිරි කිරීමට ඔහු කල්පනා කර තිබුණා. එසේ කොට ඔහු සැලසුම් කොට තිබුණේ වයස අවුරුදු 55 දී විශ්‍රාමගෙන ගම්බද පළාතකට ගොස් කුඩා නිවහනක් තනාගෙන වගාවක් කරගෙන විවේක කාලයේ ක්‍රීඩාවේ නියැලීමට. ඔහු තමන්ගේ පාඩුවේ වැඩ රාජකාරී කරේ වරදකින් තොරව යයි කීමට පුළුවන්. ටොම්ද කෙමෙන් මහලු වන නිසා තමනුත් කෙමෙන් මහලු වීම ගැන ඔහු තුළ සතුටක් ඇති වුණා. ඔහු අත්ලින් අත්ල පිස දමමින් මෙහෙම කිව්වා. ඔය ඕන එකක් කමන්නේ තරුණ කාලෙදී. කඩවසම් පෙනුමක් කාර්යයේ තිබ්බීදී. ඒ වුණත් මිනිහා මට වඩා අවුරුද්දකිනුයි බාල.
තව අවුරුදු 4කින් මිනිහට 50 පිරෙනවා. එතකොට ඔය හිතන තරම් ජීවිතේ සැහැල්ලුවට පේන එකක් නෑ. මට අවුරුදු 50 පිරෙනකොට මා ළඟ පවුන් 30000ක් තියේවි. අවුරුදු 25ක් තිස්සේ මම කිව්වේ ටොම් කවදා හරි කෙලවර වෙන්නේ කානුවක වැටිලා කියලා. අපි බලමු ඒක කොහොම වෙයිද කියලා. සෙතක් සැලසෙන්නේ වැඩප්පලක් කිරීමෙන්ද එහෙම නැත්නම් කම්මැලි වෙලා ඉන්න එකෙන්ද කියන දේ තේරුම් බේරුම් කරගන්න පුළුවන් වේවි. දුප්පත් ජෝර්ජ් මට නම් මිනිහා ගැන අනුකම්පාවකුයි තියෙන්නේ. ඔහු අසල ඉඳගෙන මම විශ්මයෙන් බලාගෙන හිටියේ ටොම් මේ ගමන මොන හදියක් කරගෙනද කියන එක දැන ගැනීමටයි. මේ වතාවේ ජෝර්ජ් හොඳටම කැළඹිලා හිටියේ. ඔබ දන්නවද දැන් මොකද වෙලා තියෙන්නේ කියලා? ඔහු මගෙන් ඇහුවා. මම නම් හිතුවේ ටොම් මොකක් හරි මහා කරදරයක වැටිලා කියලා. කොටින්ම තවත් වතාවක් පොලිස් අත්අඩංගුවට අහු වෙලා ඇති කියලා. ජෝර්ජ් හිටියේ කතා කරගන්නත් බැරි තත්ත්වයක. මම පහුගිය මුළු කාලයේම බොහොම දුක් මහන්සියෙන් වැඩ කටයුතු කරපු කෙනෙක් බව, වැදගත් ශීලාචාර කෙනෙක් බව, කෙලින් ගති පැවතුම් ඇති ජීවිතයක් ගත කරපු කිසිම කෙනෙකුට නැහැ කියන්න බෑ. කොච්චර වැරවැයමින් කාලය ගත කෙරුවත් මට අන්තිමට විශ්‍රාම ගන්න වෙලා තියෙන්නේ සොච්චම් මුදලක් ඉතිරි කරගෙන. ඒත් කමක් නෑ. මම මගේ රාජකාරිය අකුරට ඉටු කෙරුවා. මම ආත්ම අභිමානයක් ඇති බව ඔප්පු කර පෙන්නුවා. ඒක ඇත්ත. ඒ වගේම ටොම් මහ අලස වැඩකට නැති හොරමැරකම් කරන කමකට නැති ජීවිතයක් ගත කරපු බව දන්නව ඇතිනේ. යුක්ති ධර්මයක් කියලා එකක් තියෙනවා නම් මිනිහා මේ වෙනකොට ඉන්න ඕනේ හිරින්. ඒක ඇත්ත. ජෝර්ජ්ගේ මුහුණේ රතු පැහැයක් දිස්සුණා. සති කිහිපයකට උඩදී ඔන්න මිනිහ තමන්ගේ අම්මගේ වයසේ ගෑණියෙක් සමග විවාහ ගිවිසගත්තා. දැන් ඒ ගෑණි මැරිලා. ඒ මිනිස්සයාට අයිති සම්පූර්ණ දේපොළ උරුමකාරයා වෙලා තියෙන්නේ මිනිහා. පවුම් මිලියන භාගයක්. මුහුදු යාත්‍රාවක්, ලන්ඩන් වලින් ගෙයක්, ගම්බදින් ගෙයක්. ජෝර්ජ් රැම්සේ මිටමොලවා ගත් අතින් මේසෙට ගැහුවා. මම කියන්නේ මෙච්චරයි. ඒක හරි නෑ. යක්ෂ වැඩක් තමයි. හරි නැහැ. හරි නැහැ. ඔහුගේ දොම්නස මට බෙදා ගන්න පුළුවන්කමක් නෑ. කෝපයෙන් පිරුණු ඔහුගේ මූණ දෙස බැලූ මට hina ගියා. මම පුටුවේ එහාට මෙහාට ඇඹරුණා. ජෝර්ජ් නම් මගේ හැසිරීමට සමාවක් දෙන එකක් නෑ. ඒත් ටොම් මට නිතරම වගේ ඔහු සතු මේෂයාරුහි පිහිටි විශිෂ්ට ගණයේ මන්දිරයට ආරාධනා කළා. ඉහළම මට්ටමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. මේ අතර ඉඳහිට දවසක මගෙන් ඉතාමත් සුළු මුදලක් ණයට ඉල්ලගත්තේ පුරුද්දට වගේ. එසේ ඉල්ලගත්තු ගාන පවුම් භාගයක්වත් උනේත් නැහැ.